දශකයකට පමණ පෙර ලංකාවේ ඔයත්තට අපට පමණක් ලැබුණු මහා සම්පතක් තමයි දෙවනි බුදුහාමුදුරු හැටියට අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. උන්වහන්සේගේ නැගණිය සංඝමිත්තා රහත් තෙරණිය වැඩ සිටිය භූමිය තමයි මේ තියෙන්නේ. දැන් වර්තමානයේ වන විට මේ සමස්ත භූමියේ තියෙන අක්කර 60කට ආසන්න ප්‍රමාණයක් පුරාවිද්‍යා කැණීම් අවසන් කළා. මේ අක්කර 60 ඇතුළත මේ වන විට චෛත්‍යයන් තියෙනවා 74ක නටබුන්. ඒ අතර ප්‍රධාන චෛත්‍ය තමයි මේ තියෙන්නේ. චෛත්‍යයන් 74ක්. රහතන් වහන්සේලාගේ භස්මාවශේෂ තැන්පත් කරපු සමාධි. උන්වහන්සේලා වැඩ සිටියේ කුටි සෙනසුන්. භාවනා කරපු තැන්, සක්මන් මළු, වන්දනා කරපු විහාර, පන් පාස් වෙච්ච පොකුණු ඔය අතරේ නටබුන් අතරේ තියෙනවා. ඊට අමතරව චෛත්‍ය බස්නාහිර දිසාවට වෙන්න තියෙනවා සංඝමිත්තා රහත් තෙරණිය වැඩ සිටිය මෙහෙණවර සහ ඒ ආශ්‍රිත පුරාවස්තුත් අපි පසුව බලන්නට යනවා. දැන් මෙහෙමයි සාංචි ඉතිහාසය ආරම්භ වෙන්නේ මේ විදිහට. ಭಾರತයේ මායිම තමයි උතුරෙන් තියෙන්නේ හිමාලය. දකුණෙන් ඉන්දිය සාගරය, නැගෙනහිරින් බෙන්ගාල බුක්ක, බස්නාහිරින් අරාබි මුහුද. මෙතන රටේ හතර මායිම. සමස්ත භූමියේ තියෙනවා මේ ಭಾರತೀಯ සීමාවට අයිති ප්‍රමාණය වර්ග කිලෝමීටර් 32,87,782. ලංකාවමින් කී ගුණයක් විශාලයි කියනවද? 60 ගුණයක් පමණ විශාලයි කියලා කියනවා. දැන් වර්තමාන ඉන්දියාවේ තියෙන මේ ප්‍රාන්ත රාජ්‍යයන් අතරින් අපි ඉන්නේ මේ මධ්‍ය ප්‍රදේශයේ ආද බුදුහාමුදුරු වැඩ ඉන්න කාලේ මේ අවන්තිය. මේ මධ්‍ය ප්‍රදේශයේ විශාලත්වය බැලුවම ලංකාවමින් 3මාරක් පමණ විශාලයි. වත්මන් ජනගහන ඉන්නවා කෝටි 7ක්. කතා කරන භාෂාවන් තියෙන දහස්යක් මේ ප්‍රාන්තයේ ඇතුළේ. මේක ප්‍රාන්තයක් එක ජනපදයක් ඔන්න හිතා ගන්න ಭಾರತයේ විශාලත්වය කොච්චරක්ද කියන්නේ. අපට අපි ඉන්නේ මේ අවන්ති ජනපදයේ බුදුහාමුදුරු වැඩි පළාතක් නෙවෙයි මහා කච්චායන මහරහතන් වහන්සේ විසින් අවන්ති ශාසනයේ ධර්මය පිහිටවන. දැන් වාත්තන්ගේ මේ වන්දනා ගමනේ ආරම්භකම දිනේ සාංචියට ආවේයි. හේතුව අපේ දෙවනි බුදුහාමුදුරුවෝ තමයි මේ සෑම දායාදයක්ම ලංකාවට අරගෙන ගියේ. බුදුන් වහන්සේ තුන් වතාවක් ලක්දිවට වැඩම කළාට අපේ රටේ ශාසනීය ධර්ම ස්ථාපිත කළේ නේ. ඒකට පරිසරයක් තිබුණේ අපේ රටේ. එසා බුදුන් වහන්සේ පවා බුදු නිතින් දැකලා තියෙනවා තමන් වහන්සේගේ ශාසනීය ධර්මය ලක්දිව ස්ථාපිත කරන්නේ අසවල් කාලේ අසවල් වෙලාවක. එසා බුදුන් වහන්සේ ඊට පෙර උත්සාහයක් දරුවේ නැත්තේ නිසා. නිසා අපේ බුදුන් වහන්සේට දෙවනි කොට අපි සලකන මිහිඳු මහරහතන් වහන්සේ විසින් මේ දායාද සියල්ලක්ම අරගෙන ලක්දිවට වැඩම කළා. නිසා අපි මේ ආවේ කළගුණ සලකන්න. හේතුව බුදුන් වහන්සේ පවා බුද්ධත්වයේ ලබලා විජයශ්‍රී ජයශ්‍රී මහා බෝසෙවණ යට ඒ බෝසෙවණ යටින් නික්මෙන්නට ප්‍රථම සතියක් ඇසිපිය නොහෙලා සිය කෘත ගුණ බෝධි වහන්සේට දැක්වුවා. ඉතින් අරතුරුයි යාත්‍රාවේ ධර්ම යාත්‍රාව වහන්සේ වැඩි. නිසා මේ සමස්ත දඹදිව ගමනේ ලාංකික බෞද්ධයින් හැටියට මුලින්ම අපි කළ ගුණ සලකලා මේ ගමන පටන් ගන්නට ඕන. දැන් වාත්තම් මේ ගමන එන්නේ